නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නයිදං අත්ත කතං බිම්බං නයිදං පරකතං අගං හේතුං පටිච්ච සම්භූතං හේතු භංගා නිරුද්ධති. සදහවත් කුසලකාමී පින්වතුනි, අද 562ක් වෙන අපේ බුදුරජාණන් වහන්සේ පහළ වෙලා අද ඒ වෙසක් දවසයි. අපි ලෝකයේ දිහා බැලුවාම බලන්ට අපි මේ වෙසක් කලාප අපේ ජීවිතයට අනුව කීයක් පහු කරලා තියෙනවද? මේ පහු කරපු මේ ජීවිත ආයිතියෙන් අපිට මේ පහු කරපු ජීවිත ආයිති වලින් අපිට මේ සෝතාපට්ටි ඵලයක්වත් සෝවහම් ඵලයක්වත් ලැබිලා තියනවාද? මෙන්න මේක අපි සොයා ගන්න ඕන. ඇත්තටම මේ වෙනකොට මෙවැනි අපේ ජීවිතයට අනුව අපි පහු කරපු වෙසක් කලාප දිහා බැලුවාම තාම සෝවහම් ඵලය නැත්නම් ඇත්තටම එයා සතර පායේ ඉන්න කෙනෙක්. ඒකාන්තයෙන් ඒක හැමමයි. තව පැත්තකින් කියතොත් හොඳට පින්දහම් කරන කෙනෙක් හිටියොත් එයා සංසාර චක්‍රයකට වැටිච්ච කෙනෙක්මයි. ධර්මාශෝක රජතුමා කොච්චර සේවයක් කළත් මේ බුද්ධ ශාසනයට අපි මතක් කරලා දීලා තියෙනවා සතර අපායට වැටුණා. එහෙනම් කොච්චර පින්දහම් කළත් මේ ශාසනය තුල ඒවෙන් අර්ථයක් අපිට ස්ථීර වශයෙන් බලාපොරොත්තු වෙන්න බෑ. හැබැයි පිනේ ප්‍රතිඵලයක් නැද්ද? කවදා හරි ප්‍රතිඵලයක්ත් තියෙනවා. ඒ දවස අපිට කියන්න බෑ. ඒකාන්තයෙන් ඕගොල්ලෝ මරණයෙන් පස්සේ සුගතිගාමී වෙනවා කියලා නම් කිසි කෙනෙකුට සහතික දෙන්න බෑ. මොකද අද ධර්මාශෝක රජතුමා කරපු සේවය අද අපේ රාජ්‍ය මට්ටමින් ඔක්ක සිදු වෙන්නේ නැහැ. මොකද ඒ මහරජතුමා රටවල් 9ක ව්‍යාප්ත කළා මේ ධර්මය. ඒක නිසා. ඉතින් අන්න ඒක නිසා උතුම් රහතන් වහන්සේලා සංගායනා පැවැත්තුවා. රහතන් වහන්සේලා ඉන්න නිසා. එහෙනම් අපි දන්නවා මෙන්න මේ වගේ වෙසක් කලාප අපි පහු කළත් අඩු ගානේ සෝහම් ඵලයක්වත් අපිට නැත්නම් ත්‍රිපිටක දැනුම තියෙන්න පුළුවන්. ඔය ඔක්කොම තියේවි. ඒ වුණත් සෝහම් ඵලේ නැත්තම් Tamanට විශ්වාසයක් නැත්තම් ඒ ගැන නේද? දහමක් දැනගත්තට වැඩක් නැහැ. ත්‍රිපිටකය දැනගත්තයි කියලා පළක් නැහැ. Tamanට ආත්ම විශ්වාසයක් තියෙන්න ඕනේ මං ඒ උතුම් සෝතාපට්ටි ඵලේ ඉන්නවා කියලා. අඩු ගානේ සෝහම් මාර්ගයවත් ඉන්නවා කියලා නුවණක් තියෙන්න ඕන. එහෙම නැති වුණොත් ඇත්තටම ඔයගලන්ගේ ජීවිත ශෝකාකූලයි. වැඩක් නැහැ. නේද? ඒක නිසා ඔයගලන්ගේ ජීවිතය යහපත් කරගන්නට අඩු ගානේ සෝහම් ඵලයටවත් එන්න උත්සාහයක වීරියක් තියෙන්න ඕන. ඒ සෝතාපට්ටි ඵලයට එන්න මාර්ගය උපදවා ගන්නට දහම් ටික අපිට අසන්ට පුළුවන් වෙන්න ඕන. එහෙනම් අපි මේ ටිකක් මේ ගැන විස්තර කළා. අපි දන්නවා අපි ගිය පාරත් දහම් දේශනාවක් කළා. ඒකට සමගාමීව තමයි මම මේ දහම් දේශනාව පවත්වන්නේ. ඒක නිසා බෝසතාණන් වහන්සේ ගත්තත් බොහෝ කාලයක් සංසාරේ පාරමී පුරාගෙන ආවා. නේද? ඒ පාරමී පුරාගෙන බෝසතාණන් වහන්සේත් ආවේ මෙන්න මේ යසෝදරත් එක්ක විවාහ වුණේ දරුවෙක් ලැබුණේ මෙන්න මේ බෝසතාණන් වහන්සේ මෙන්න මේ ස්කන්ධ පහ වරදවාගෙන සිටපු නිසායි.
ඒක අපි තේරෙන මට්ටමින් කියතොත් මෙන්න මේ සතරහටිපට්ඨානය වර්ධවාගෙන හිටපු නිසායි මෙන්න මේ දේ වුණේ. අද ඕගොල්ලෝ මේ රාගයෙන් බැඳෙන්නේ, දේවේශයෙන් ගැටෙන්නේ, මුලා වෙන්නේ සතරහටිපට්ඨානය වර්ධවා ගත්ත නිසායි. ඒ නිසා සෝහම් පුද්ගලෙක් කියන්නේ ඒ වැරදුන් නැති සතරහටිපට්ඨානේ තේරුම් ගත්ත කෙනා. කොහොමද මේක වර්ධින් නැති තැනකින් සතරහටිපට්ඨානය වඩන්නේ? මේ ස්කන්ධ පහ ගැන ඇත්ත බලන්ට කියනවා පංච උපාදාන ස්කන්ධේ. කොහොමද මේක කරන්නේ කියන කාරණාව ඕගොල්ලන් විශ්වාසයෙන් යුතුව මේකට බැස ගන්න ඕන. එතකොට අන්න ඒකට අනුව ඕගොල්ලන් මේ විශ්වාසයෙන් යුතුව මේකට බැස ගන්න අපි ගිය පාර ඕගොල්ලන්ට දහම් පාට ටිකක් කිව්වා. එහෙනම් පාරමී පුරණ උතුමන් වහන්සේලා පවා සතරහටිපට්ඨානය වර්ධාගෙනයි සසරේ මෙරි මෙරි ඉපදි එන්නේ නේද? එහෙනම් ඕගොල්ලෝ සංසාරේ යන්නේ සතරහටිපට්ඨානය වර්ධවා ගත්ත නිසායි. එහෙනම් මෙන්න මේ ස්කන්ධ පංචකය වර්ධවා ගත්ත නිසා දෙකම එකයි. නම් දෙකෙන් දෙකක් කෝක පාවිච්චි කළත් එකම දේ යන්නේ. එහෙනම් අපිට තේරෙනවා මෙන්න මේ සතරහටිපට්ඨානය වර්ධවා ගත්තේ නැති තැනකින් කටයුතු කරන්න. කෙනෙක් විවාහක් වෙන්නේ ඇයි? සතරහටිපට්ඨානය වර්ධවාගෙන. මෙන්න මේ සතරහටිපට්ඨානය මෙහෙම වර්ධවා ගත්ත නිසායි මේ හැම දෙයක්ම සිදු වෙන්නේ. ඒ නිසා සතරහටිපට්ඨානය වර්ධවා ගන්න එපා. වර්ධවා ගත්තේ නැති බුදු කෙනෙක් දේශනා කරන සතරහටිපට්ඨානය මතු කර ගන්නට බලන්න ඕන. ඕගලන් ආත්ම දෘෂ්ටියකට අනුව ඕගලන් බලනවා ඕගලන්ගේ රූපේ අසුභ ආසාර දුඟද බව. ධාතු මනසිකාරය වඩනවා. ආනාපානය වඩනවා. හොඳද? මේ හැම දෙයක්ම ඕගලන් කරන්නේ සතරහටිපට්ඨානේ වර්ධවා ගත්ත තැන. වර්ධවා ගත්ත තැන කියන්නේ ආත්ම දෘෂ්ටියකින් තමයි මේ දේ කරන්නේ. කවදාක්වත් ඕගලන් අර බුදුහාමුදුරු කියපු සතරහටිපට්ඨානෙට නම් එන්න හම්බ වෙන්නේ නැහැ. ඒක නිසා අපි ගිය පාර මේකට අනුව ගොඩක් කතා කරන්න පුළුවන් දවසේ මුණත් කතා කරන්න පුළුවන් සතරහටිපට්ඨානේ වර්ධවා ගත්ත තැන. ඕගලන් මරණයෙන් පස්සේ බල්ලෝ වෙන්නේ, පෙරේතයෝ වෙන්නේ, නිරේට යන්නේ, දෙවි කෙනෙක් වෙන්නේ, බ්‍රහ්මෙක් වෙන්නේ සතරහටිපට්ඨානය වර්ධවා ගත්ත නිසා. ඒ නිසා කියවන්න මජ්ක්‍ධිම නිකාය 3 තියෙනවා මහා චත්තාරික සූත්‍රය. අන්න එකෙන් පුළුවන් ඕගලන්ට මාර්ගය කියන්නේ මොකක්ද කියන එක. ඕගලන් හිතනවා නම් නෛෂ්ක්‍රම්‍ය, අව්‍යාපාදයේ, අවිහිංසාව කියන්නේ සම්මා සංකප්පේ කාරණා තුනනේ. මේක මාර්ගය කියලා හිතනවා නම් මේ තුනත් මාර්ගය නොවේ. තේරුණාද? ඒක මහා චත්තාරික සූත්‍රයේ කියවල බලන්න. ඕගලන්ට අවබෝධ වෙවි. කියුවට වැඩන්නේ දර්ශනයකින් යුතුව කියවන්න ඕන. අන්න එතකොටයි බුදුහාමුදුරු දීලා තියෙන පණිවිඩේ අපිට සිහිපත් වෙන්නේ. තේරුණා? ඒකේ පෙන්නනවා මිත්‍යා දෘෂ්ටි පැත්ත, සම්මාදිට්ඨි ධ්‍යාන වදාමි කියලා එක සම්මාදිට්ඨියක් පෙන්නනවා. සම්මා සංකප්පේ සීල මාර්ගාංග 8 මේ නෛෂ්ක්‍රම්‍ය සංකප්පය, අව්‍යාපාද සංකල්පය, අවිහිංස සංකල්පය. මේක පුඤ්ඤභාගී උපදී රහිත නැවත උප්පැත්තියට හේතු වෙන කාරණාවක් කියලා බුදුහාමුදුරු පනවනවා. මෙන්න නිවනට අනුව යම් කෙනෙක් නුවණ මෙහෙවනවා නම්, සම්‍යක් ප්‍රඥාවක ඉන්නවා නම් මෙන්න මෙයාගේ මාර්ගය එතනින් එහාටත් ගිය එකක්. ඒ නිසා මහා චත්තාරික සූත්‍රයේ කියවන්ට ඔයගලන්ට මේ උත්තරේ හම්බ වෙයි. තව එකක් තමයි භික්ෂුවක් වුණත් පින්ඩපාතෙන් ඉන්නවනම්, පාංශුකූල සිවුරු දරනවනම්, දූතාංග ධාරීනම් මෙන්න මේ වගේ නුවණින් යුතු කෙනෙක් ඉන්නවනම් අන්න එයත් නේද පින්ඩපාතේ යන දූතාංග ධාරිතෙන් ඉන්න දෙවුරු පරෝන හිස පරෝන හොඳට මුඩු ගාලා හොඳට ඉන්න බිම් බලාගෙන විනය රැකගෙන ඉන්න කෙනෙක් ඉන්නවනම් මෙයා ළඟත් අසත්පුරුෂ ධර්ම තියෙන්න පුළුවන්. අන්න සත්පුරුෂ සූත්‍රයේ පෙන්නනවා මේ පින්ඩපාත භික්ෂුවගේ අසත්පුරුෂ ගතිය. කියවන්න මේ සූත්‍රයේ. අන්න පාංශුකූලිකව සිටින කෙනෙක් ඉන්නවනම්, පාංශුකූල සිවුරක් දරාගෙන ඉන්නවනම්
මෙපමණකින් එයා ළඟ තියෙන්න පුළුවන් මේ අසත්පුරුෂ ධර්මය. බුදුහාමුදුරුවෝ සත්පුරුෂයා කියන්නේ කාටද කියලා බලන්න ඕන. සත්පුරුෂයා කියන එක සත්පුරුෂ සූත්‍රයෙන් වැටෙනවා. යම් කෙනෙක් පින්ඩපාත යන්නේ මෙන්න මේ පාංශුකුල සිවුරු දරන්නේ හැබැයි මෙයා ධම්මං ධම්ම ප්‍රතිපදාවේ ඉන්නවා. හොඳද? කවුරුවක්වත් හෙලා දකින්නේ මමයි දන්නේ අනිත් අය දන්නේ නැහැ කියලා කවුරක්වත් හෙලා දකින්නේ නැහැ කියලා. මෙන්න මෙයා සත්පුරුෂයා කියලා බුදුහාමුදුරු කියනවා. තේරුණා? ඒ නිසා මේ සත්පුරුෂ සූත්‍රය කියවන්න. මේ මහාචත්තාරික සූත්‍රයේ මජ්ක්‍ධිම නිකායේ 3 මෙන්න මේ සත්පුරුෂ සූත්‍රයේ කියවුවහම මේ දෙකේ අපිට මාර්ගය කියන එක කොච්චර සියුම්ද කියන එක වැටහෙන්න ගන්නවා. මේ ආර්ය ශ්‍රාංග මාර්ග නිවන් දකින මග කොච්චර සියුම්ද කියන එක වැටහෙන්න ගන්න ওই සූත්‍ර දෙක හොඳට දෙකම කියවලා නෝනින් ගලපන්න දෙක. ගලපනකොට Tamanට හම්බ වෙවි මාර්ගයේ මං ඉන්නවද නැද්ද කියන කාරණාව. එච්චරටම සියුම් මේ මාර්ගය කියන එක. එහෙනම් මේ පොඩ්ඩක් පැහැදිලි කළා. එහෙනම් අපි ගිය පාර ඒ කියන්නේ දැන් සත්පුරුෂ සූත්‍රෙත් පෙන්නනවා සතර හටිපට්ඨානේ වර්ධවා ගත්තේ නැති තැනත් වර්ධවා ගත්ත තැනත්. එයා පාංශුකූලිකයි, එයා පින්ඩපාතින් යැපෙන්නේ, දූතාංගධාරී, මෙවැනි කෙනෙකුත් අසත්පුරුෂයෙක් කියලා බුදුහාමුදුරු පනවන තැනක් තියෙනවා. ඒක සත්පුරුෂ සූත්‍රය බැලුවහම තේරෙවි. තේරුණාද? මෙවැනි කෙනෙකුත්. ඒක නිසා මේ සත්පුරුෂයෙක් වෙනවා කියන එක බුද්ධ වචනයට අනුව ලේසි පහසු නැහැ. භික්ෂුවට ලේසි නැහැ. අමාරු කාර්යයක්. චත්තාරික සූත්‍රයේ කියනකොට මහා චත්තාරික සූත්‍රයේ කියනකොට මාර්ගය තේරුම් ගන්නට පුළුවන්. අර සත්පුරුෂ සූත්‍රයේ සත්පුරුෂයන් කියන තැන තේරුම් ගන්නට පුළුවන් නම් අන්න එතනින් පුළුවන් අර මහා චත්තාරික සූත්‍රයේ පෙන්නන හොඳද පුඤ්ඤ භාගී නැති උපදී විපාක නැති නැවත උපැත්තිට හේතු දෙන්නේ නැති මාර්ගාංග 8 මොකක්ද කියලා තෝරගන්න. තේරුණාද? සම්මා දිට්ඨි ධ්‍යාන උදාමි සම්මා දිට්ඨි ධ්‍යාකාරව කියලා එකේ පෙන්නනවා. ඉතින් අන්න ඒක නිසා මේ ලෝකේ මිත්‍යා දෘෂ්ටි සතර හටිපට්ඨානයකුත් තියෙනවා. අපි ගත්තොත් ස්කන්ධ පහකුත් තියෙනවා. සම්‍යක් දෘෂ්ටික ස්කන්ධ පහකුත් තියෙනවා. මාර්ගාංග වලට ආйти ස්කන්ධ පහකුත් තියෙනවා. සම්‍යක් දෘෂ්ටිකයන් සම්මා දිට්ඨි ධ්‍යාන උදාමි. ඒක කොටස් දෙකකට බෙදෙනවා. මෙන්න මේ නිසයි අපිට හැමතිස්සෙම මග වරදින්නේ. මේක තෝරගන්න බැරි නිසායි. ඒක නිසා ඕගලන්ට කේන්ති යනවා නම් ඕගලන්ට ඇහැට රූපයක් දැක්කාම ඇලෙනවා නම් ආස හිතෙනවා නම් පින්තූරයක් දැක්කාම ඒක හොඳයි ලස්සනයි කියලා ගන්නවා නම් ඒ ඕගලන් ස්කන්ධ පහ වර්ධවා ගත්ත අය. ඕගලන් බෞද්ධයෝ නෙවෙයි. ඕගලන් සතර හටිපට්ඨානිය වර්ධවා ගත්ත අය. ඕගලන් බෞද්ධයෝ නෙවෙයි. ඕගලන්ගේ ඇහැට පේන රූපය කෙරෙහි තරහසිත ඇති කරගන්නවා නම් එතනත් මොකද වෙලා තියෙන්නේ? සතර හටිපට්ඨානිය වර්ධවා ගත්ත අයයි. ඒකමයි ඒ වෙලා තියෙන්නේ. තේරුණාද? ඕගලන් සතර හටිපට්ඨානිය වර්ධවා ගත්ත අය. ස්කන්ධ පහ වර්ධවා ගත්ත අය. ඕගලන් බෞද්ධයෝ නෙවෙයි. බෞද්ධයෙක් වෙනවා කියන එක ලේසි නෑ, අමාරුයි. අන්න ඒ නිසා අපි ගිය පාර කියලා දුන්නා. දැන් අපි ওই සම්බන්ධව වර්ධවා ගත්ත තැන බලන්න ලෝකයේ මිනිස්සු ජීවත් වෙන තැන දිහා බලනකොට කුරුල්ලෝ, ලේනු, මේ විවිධ සත්තු, සතර අපා සත්තු, දෙවිගොල්ලෝ, බ්‍රහ්මයෝ මේ සසර ගමනකට වැටලා තින්නේ ඇයි? සතර හටිපට්ඨානෙ වර්ධවා ගත්ත නිසා. ස්කන්ධ පහ වර්ධවා ගත්ත නිසා. ඒ නිසා ගිය පාර අපි මතක් කළා අන්නේ වර්ධවා ගත්ත තැන ඕගලන්ට හදලා දෙන්න. තේරුම් ගන්නට. මොකද්ද? අපි පෙර ඉඳලා ආවා නෙවෙයි. තේරුණාද? වර්තමානයේ මම කියලා කෙනෙක් ඉන්නවත් නොවේ. වර්තමානයේ මෙහෙම රූපයක් මගේ කියලා තියෙනවත් නොවේ. මරණයෙන් පස්සේ මම උපැත්තියට යනවත් නොවේ. ඒ නිසා මම ඉස්ලාම් සම්මුති පැත්ත පොඩ්ඩක් කතා කරනවා. යම් කෙනෙක් යම් අම්මා කෙනෙක් හිතනවා නම් පෙර ඉඳලා මට මහා පුණ්‍යවන්ත දරුවෙක් මගේ පිනට ලැබුණා කියලා. ඒ අම්මගේ දෘෂ්ටියක් ඒක. ඒ දිට්ඨිගතයි අම්මා. අතීතයේ තිබුණා මේ වර්තමානෙත් පවතිනවා
අනාගතයටත් යනවා කියන දෘෂ්ටිය නිසායි මේ දේ වෙන්නේ. එතකොට ඇත්ත වශයෙන් අම්මා හිතන දේ නෙමෙයි කුසේ වෙලා තියෙන්නේ. අපි හිතනවා විඥානය පෙර ඉඳලා මව කුසට බැස ගන්නවා කියලා. ඇත්ත වශයෙන් ඔයලා කල්පනා කරන්ට බුදුහාමුදුරුවෝ එහෙම න්‍යායක් පෙන්නනවද කියලා. විඥානය පෙර ඉඳලා මව කුසට බැස ගන්නවද? විඥානයේ හේතු ප්‍රත්‍යයෙන් හට ගන්නවද? මෙන්න මේ දෙකයි හොයාගන්න ඕන. බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ විඥානයක් හේතු ප්‍රත්‍යයෙන් හට ගන්නවා මිසක කොහයක්වත් ඉඳලා ඇවිල්ලා විඥානයක් බැස ගන්න කතන්දරය බුදුහාමුදුරුවෝ කතා කරන්නේ නැහැ. අන්නේ විඥානයේ හේතු ප්‍රත්‍යයෙන් කියන නාම රූප ප්‍රත්‍යයෙන් නැත්නම් ඇස නිසා විඥානයක් එක එක න්‍යායවල තියෙනවා. කෙටි වචනේ තමයි මේ විඥානයක් හේතු ප්‍රත්‍යයෙන් හට ගන්නවා කියන නුවණ ඇති වුණොත් ඕගලන්ගේ දෘෂ්ටිය කැඩෙන්න ඕනේ පෙර ඉඳලා විඥානයක් මව කුසට බැස ගන්නවා කියන කාරණාව. මේ දෘෂ්ටිය කැඩෙන්න ඕනේ ඕගලන්ගේ. ඉතින් අන්න ඒක නිසා පෙර ඉඳලා එනවා නොවේ. මේ තුන් කාලේ නිසක වුණොත් විතරයි ඕගලන්ට මාර්ගය උපදවා ගන්නට නුවණ පෑදෙන්නේ. අකාලික වෙන්න ඔතනින් කාලෙට අයිති නෑ මේ ධර්මය. කාලයකට අයිති නෑ. පණවන්න බෑ. තුන් කාලෙට අයිති වුණොත් අන්නේ දෘෂ්ටිය තණ්හා මාන දෘෂ්ටි. තණ්හාව කියන්නේ ඇලීම. මාන්නේ කියන්නේ මගේ ආත්මයයි කියලා ගැනීම. දෘෂ්ටිය තමයි මෙන්න මේ ආධ්‍යාත්මික බාහිර කියලා තියෙනවා, අතීත අනාගත වර්තමාන කියලා තියෙනවා. 11 ආකාරයකින් දෘෂ්ටි පෙන්වන බුදුහාමුදුරුවෝ. මම අද එදා කතා රූප තැනවයි කතා කරන්නේ අතීතයේ මං හිටියා කියලා යම් දෘෂ්ටියක් තියලා මාන්නේ මේ දුරු කරන්නට කියනවා. මරණයෙන් පස්සේ මං උපදී කියලා යම් ඔබගේ දෘෂ්ටියක් තියෙනවා මේකත් දුරු කරන්නට කියනවා. වර්තමානයේ මම කියලා කෙනෙක් ඉන්නවා කියන දෘෂ්ටියක් තියෙනවා නම් මේකත් දුරු කරන්න කියනවා. මේ අතීත අනාගත වර්තමාන කියන දෘෂ්ටි තුන දුරු කළොත් අකාලික ධමකට එනවා යා. අන්න කාලෙට අයිති නැති සතර සටිපට්ඨානෙ වඩන්නේ මෙයා තමයි. මෙන්න මේ දෘෂ්ටිය කඩපු කෙනයි. තේරුණාද? මේ තුන් කාලෙට අයිති කරගෙන යම් කෙනෙක් කායानुපස්සනාව වඩයිද? එයා සතර සටිපට්ඨානෙ වඩන කෙනෙක් නෙවෙයි බුදුහාමුදුරුවෝ කියපුවා. ආශ්‍රව දුරු වෙන්නේ නැහැ. ඒක නිසා බලන්න යම් කෙනෙක් හිතනවා මම පෙර ඉඳලා ආවා කියලා. පෙර ඉඳලා ආවා කියලා ගන්නෙම තණ්හා මාන දිට්ඨි තුන නිසායි. වර්තමානයේ මම කියලා කෙනෙක් ඉන්නවා කියලා ගන්නෙ තණ්හා මාන දිට්ඨි කියන ධර්මතා තුන නිසායි. මරණයෙන් පස්සේ උපදිනවා කියලා ගන්නෙ තණ්හා මාන දිට්ඨි තුන නිසායි. දිට්ඨිය කියන්නේ තුන් කාලය නේද? මාන්නේ කියන්නේ මගේ කියලා ගැනීම නේද? මෙන්න මේ තෘෂ්ණාව කියන්නේ ඒකට ඇලීම. අපි කියව මේක තේරුම් ගන්න කිව්වොත් මේ රූපේට ඇලෙනවා, වේදනාවට ඇලෙනවා. රූපේ චන්දරාග විනෝ කියලා බුදුහාමුදුර කතා කරන්නේ. නේ? මේ රූපෙට තියෙන චන්දරාගය දුරු කරන්නට, වේදනාවට, සංඥාවට, සංකාරට, විඥාණයට අන්න තෘෂ්ණාව ගැන කතා කරනවා. මේ රූපේ මගේ ආත්මයයි, වේදනාව මගේ ආත්මයයි, සංඥාව, සංකාර, විඥාන ගැනත් මේව හිතනවා. ඒක තමයි මාන්නය. නේද? මේ රූපේ පෙරත් තිබුණා, දැනුත් තියෙනවා, හෙටත් තියෙනවා. මේ වේදනාව දැනුත් තියෙනවා, ඊයේත් තිබුණා, හෙටත් තියෙනවා. මේ විදිහට මේ ස්කන්ධ පහ ගැන තණ්හා මාන දිට්ඨි කියන මෙන්න මේ ධර්මතා තුන නිසායි අපි පෙර ඉඳලා ආවා කියන දෘෂ්ටියක් තියෙන්නේ. මේ දැනුත් ජීවත් වෙනවා කියන දෘෂ්ටියක් තියෙන්නේ. මරණයෙන් පස්සේ උපැත්තිට යනවා කියන්නේ මේ තණ්හා මාන දිට්ඨි තුන යෙදීම නිසා. නේද? එහෙනම් මෙන්න මේ කාරණාව හොඳට තේරුම් ගන්න ඕන. හොඳද? දැන් එනම් මං තණ්හා මාන දිට්ඨි කියන කාරණාව මේවා ගොඩක් විස්තර කරන්න පුළුවන් දහම්. ඕගලන් හොඳට බණ අහලා තියෙන නිසා ඕගලන්ට මේක අල්ලගන්න ලේසි. නේද? එහෙනම් පෙර ඉඳලා ඕගලන් ආවා කියලා ගන්නෙ මොකද්ද? තණ්හා මාන දිට්ඨි නිසා. ස්කන්ධ පහ. සතර අටිපට්ඨානය කිව්වත් එකයි. ස්කන්ධ පහ පෙර ඉඳලා ආපු එක. නේද? එතකොට ඒ ස්කන්ධ පහ පෙර ඉඳලා ආවා කියන දෘෂ්ටිය නිසා විඥානය බැස ගන්නවා කියන්නේ. විඥානය බැසගෙන මේ රූපය හදා ගන්නවා. හදනවා. මෙතෙන්ට ඇවිල්ලා ඕගොල්ලෝ. ඇත්ත වශයෙන්ම විඥානයක් කොහොක්වත් බැසගන්නේ නැහැ.
හේතු ප්‍රත්‍යයෙන් හටගෙන එතනම නිරෝධ වෙලා යන දෙයක්. නේද? ඕගලන් දැක්කොත් ඕගලන්ගේ වර්තමානයේ ඇහැට රූපයක් පෙවුනොත් විතරයි විඥානයක් හටගන්නේ කියලා. විඥානයක් කොහෙන්වත් ඇවිල්ලා බස ගන්නවද? නෑ. ඒ හටගත්ත විඥානය දැන් කන හට ගන්නකොට ඒක නිරෝධ වෙනවනේ. ඒ විඥානය කොහරි උප්පත්තියකට ගියාද? මේ දැන් වර්තමානයේ. එහෙමනම් මේ විනාඩියකට ගත්තොත් අපි කොච්චර චක්කු විඥාන පහළ වෙලාද? එහෙනම් අපි එක එක තැන්වල ගිහලා උප්පත්තිය ලබලා. මෙහෙ මමත් ඉන්නවා. මගේ චක්කු විඥානේ තව තැන්වල උප්පත්තියට ගිහිල්ලා. නෑ. මේ දැන් හටගෙන නිරුද්ධ වෙන බව දැක්කොත් නේද? ඒ ක්‍රියාවලිය සිදුවෙන අතර නේද අපි මරණයටපත් වෙන්නේ. දැන් එතකොට ඒ චක්කු විඥානේ තව කොහරි උප්පත්තියකට යනවාද? උප්පත්තියට යන්නේ. එහෙනම් ඒ උප්පත්තියකට යන්නේ නැත්නම් පෙර ඉඳලා එනවාද? පෙර ඉඳලා එන්නේත් නැහැ. නිවන් දකින්න නම් මේ ලෝකෝත්තර ධර්මය මතු කරගන්න නම් මම කතා කරන්නේ ලෝකෝත්තර ධර්මයට අනුව. කර්මයට අනුව තියෙනවා පෙර ඉඳලා ආවා ඒ දෘෂ්ටිය තියෙනවා. හොඳද? අපිට ඕනේ ඕගලන්ව සෝතාපට්ටි ඵලයටකත් එන්න මාර්ගය මතු කරලා දෙන්න. හොඳද? ඒ නිසා අපි ගිය පාර මතක් කළා මේ රූපය පෙර ඉඳලා මෞකසට ආපු නැති බව. දැන් මේක සනාත කරන්ට මෞකස ගත්තා. සුක්ෂ සෝනිතයක් නිසා මම නෙමෙයි බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ සුක්ෂ සෝනිතයක් නිසායි කුඩා කලලයක් හටගන්නේ. අන්නේ කලලේ හටගත් චුට්ටි යුක්තානුව ඒක හේතු කරගෙන අම්මා කන බොන දෙයින් තමයි පෝෂණය වෙන්නේ. දැන් අම්මා කන බොන ඒවා දැන් අපි කියමු මාස 9ක 10ක දරුවෙක් ඉන්නවා කියලා. එයාගේ ආමාශයට එනවද? නෑ. මේ දරුවට රූප පේනවද? නෑ. ශබ්ද ඇහෙනවද? නෑ. මම ගිය පාර දේශනාව පොඩ්ඩක් මතක් කරනවා. මේ කිසිවක් කරන්නේ මේ දරුවට ගඳ සුවඳ දෙන්නවද? එයා ආස්වාද ප්‍රාසාස කරනවද? සොම්බු නෑ. ඒක වෙන්නේත් නෑ. ඒ නිසා මෙයා මල පහ කරනවද? මෙයා මුත්‍රා කරනවද? නෑ. මොනවද මෙයා කරන්නේ? කිසිවක් නෑ. අපි කියමු නිකන් නමක් අර එක්කෙනෙක් කිව්වාගේ ගන්ධබ්බෙක් කියලා. නේද? ඇයි? අම්මා නිසා සිදුවෙන ක්‍රියාදාමයක් එච්චරයි. අම්මා නිසා සිදුවෙන ක්‍රියාදාමයක් විතරයි වෙන්නේ. අම්මා ආස්වාද ප්‍රාසාස කරන නිසායි මේ කලලේ ක්‍රියාකාරීත්වයක් වෙන්නේ. අම්මා ආස්වාද ප්‍රාසාස නොකළොත් මෙයා නැතිලා යනවා. මැරලා යනවා. අම්මා කන බොන නිසායි මෙයා පෝෂණය වෙන්නේ. අම්මා කෑවේ නැති වුණොත් මෙයා දුර්වල වෙනවා. නේද? එහෙනම් අපිට තේරෙනවා මේ මව් කුසට අපේ මේ කය ඔය කුසේ දරුවෝ පිළිසිඳ ගත්ත ඒ වැඩෙන දරුවා පෙර ඉඳලා එනවා නෙවෙයි. පෙර ඉඳලා ආව කියලා අපිට ගන්න බෑ. මේ න්‍යාය ඕගොල්ලන් දැක ගන්න ඕන. එහෙනම් ඒ දෘෂ්ටිය එතනින් කැඩෙනවා. දැන් අපි බලමු. දැන් රූපය ගැන කතා කළේ නේද? එතකොට දැන් මව් කුසේ ඉන්න දරුවට චක්කු විඥාන සෝත විඥාන තියනවද? නෑ. නේද? එතකොට මව් කුසේ දැන් මාස 9ක් වෙච්ච දරුවෙක් ගමු අපි. මේ දරුවට ඇහැ කන නාසය දිව ශරීරයක් නැද්ද? කොහොමද හිතෙන්නේ? ඇස කන නාසය දිව ශරීරයක් තියනවා කියලා පනවන්න බෑ කාටවත්. තේරුණාද? එහෙම කවුරු හරි පනවන මව් කුසේ දරුවෙක් ඉන්නවා කියලා පනවනවා. ඒ නිගමනයේ දෙන කෙනා ළඟ තියෙන්නේ තණ්හා මාන දිට්ඨි කියන ධර්මතා තුනයි. එයාගේ දෘෂ්ටියට අනුව එයා තීරණය අරන් තියෙන්නේ. නැතුව එතන තියෙන ඇත්ත දැකලා නෙවෙයි. සත්‍ය ඥානයට පහළ වෙලා නැහැ. එයාගේ දෘෂ්ටියක් තියෙනවා තණ්හා මාන දිට්ඨියක්. ඒ අනුව එයා කියනවා කුසේ දරුවෙක් ඉන්නවා කියලා. මාන දිට්ඨිය අනුව. තේරුණාද? එහෙනම් අපිට තේරෙනවා මෙන්න මේ කුසේ ඉන්න දරුවට පේන්නේ නැහැ. ඇයි? චක්කුම් පටිච්ච රූපේච උපජ්ජි චක්කු විඥාන තිංගං සංගති පස්සෝ කියන ක්‍රියාවලිය එතන සිදුවෙන්නේ. අනිත් ආයතනත් ඔය තිංගං සංගති කියන පర్యాయ සිදුවෙන්නේ. ඕක සිදු වුණොත් විතරයි පේන්නේ. තේරුණාද? එහෙනම් අපි දන්නවා මෙන්න මේ ක්‍රියාවලිය සිදුවෙන්නේ නැති නිසා එතන ප්‍රසාද රූප තියනවද? නැහැ. එතන තියනවද වර්ණ රූප, ශබ්ද රූප, ගන්ධ රූප, රස රූප, පොට්ටබ්බ රූප? ඒත් නැහැ. නේද? එතන තියනවද චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන ඒ ටික? ඒත් නැහැ. එහෙනම් ඒ නිසා හටගන්න යම් ස්පර්ශයක් එතන තියනවද? ඒත් නැහැ. ස්පර්ශපච්චය වේදනා තියනවද? ඒත් නැහැ. වේදනාපච්චය
තණ්හා සංඥා තියනවද? පටිසම්පාදේ පැත්තෙන් උනත් යන්න පුළුවන්. තණ්හා උපාදාන ඒව තියනවද? නෑ. එතන තියෙන එක්කෙනාට ජාජරා ව්‍යාධි මරණ ශෝක පරිදේවෙන් තියනවද? ඒත් නෑ. දැන් එතකොට මේ පැත්තෙන් ගත්තොත් ඒ නිසා වේදනා සංඥා සංඛාර නෑ. ඒ කුසේ ඉන්න දරුවට. දැන් සිතක් තියනවද? සිතකුත් නෑ. දැන් ඕගලන්ට සිතක් ඇති වෙන්න දැන් මොන හරි දැක්ක දෙයක් තියෙන්න එපා. දැක්ක දෙයක් කරන බෑනේ මේව ගබඩා වෙලා මම මේක දැක්ක ඒක දැක්කයි කියලා කියන්නේ. දැන් අර දරුවට තියෙන අත්දැකීම මොකද්ද? දැක්ක දෙයක් නැති නිසා සිතක් නැහැ. මේක ලොකු ගැඹුරු අධ්‍යයනයක් වෙන්න ඕන. මේක දිහා හරියට බලනවා. මේකෙන් මම අදහස් කරන්නේ මොකද්ද? මේ ස්කන්ධ පංචකය පෙර ඉඳලා එනවා නොවේ. තේරුණාද? උප්පැත්තියකට පෙර ඉඳලා නොවේ. මේ ස්කන්ධ පංචකයේ කෙරෙහි අපිට තණ්හාමාන දිට්ඨිය ඇති වෙන්නේ. මේ ස්කන්ධ පංචකයේ කෙරෙහි තණ්හාමාන දිට්ඨිය ඇති වෙනකොට අන්න ලෝකෙට අයිති මට අයිති. ලෝකෙට අයිති කිව්වේ තුන් කාලෙට අයිති කියලා. තේරුණාද? අන්න මට අයිති. ඒ නිසා තණ්හාවෙන් බැඳිලා. ඇත්තටම මේ ස්කන්ධ පංචකේ මකුසේ නෑ. අම්මා කන බොන දෙයින් හටගන්න රූපයක් විතරයි තියෙන්නේ. අපිට වැරද මලකඳට හොඳ එම්බාම් එකක් දීලා මාස 3ක් තියාගන්න පුළුවන්. නේද? අද රසායනික විද්‍යාව දියුණු නිසා මාස 3ක් නෙවෙයි ඊටත් වැඩිය තියාගන්න පුළුවන්. නේද? දැන් එතකොට එයාට වෙනම ආහාරයක් ඕනේද? නෑ. අර රසායනිකට තමයි එයාගේ ආහාරය. එයා දිය වෙයිද? නෑ. කුසේ ඉන්න දරුවත් ඔය වගේ තමයි. ආහාර ගන්නෙ නෑ. අම්මා කන බොන දෙයින් තමයි පෝෂණය වෙන්නේ. හැදෙන්නේ. එහෙනම් අපිට තේරෙනවා විවාදයක් නෑ. මෙන්න මේ පෙර ඉඳලා මේ රූපය ආව නොවේ. වේදනාව සංඥාව සංකාරය විඥානය පෙර ඉඳලා ආව නොවේ. මේ ලෝකෙට ඉපදෙනවා දරුවා. නේද? මේ ලෝකෙට දරුවා ඉපදෙනවා කියන්නේ බිහි වෙනවා. මව් කුසෙන් එළියට එනවා. අපිට කියන්න බෑ පණ තින සතෙක් ආවා කියලා. අම්මගේ කුසෙන් මේ ලෝකෙට ජනිත වුණාට අපිට කියන්න බෑ පණ තියනවා කියලා. ඒක වෛද්‍යවරු දන්නවා. තේරුණාද? පණ තියනවා කියලා එහෙම නිගමනයට එන්න බෑ. එහෙනම් අපිට තේරෙනවා ටික වෙලාවක් යනකොට දැන් ඔන්න පෙකිනි වැලත් කපනවා. හොඳද? ඉතින් වෛද්‍යවරු දන්නවා මේ පෙකිනි වැලෙන් එන ලේ ගමන දරුවට එන එක නතර වෙනවා. ටික වෙලා ගිහලා නතර වෙනවා. ඒක ස්වාභාවික සිදුවීමක්. ඒ අවස්ථාවේදී මේ පෙනහැල්ල වැඩ කරන්නේ නැහැ දරුවාගේ. එහෙම එකක් සිදු වෙන්නේ නැහැ. ওই සම්බන්ධව ඉන්න හොඳ විශේෂඥ දොස්තරත් එක්ක මම කතා කරලා තියෙන නිසා මේ බය නැතුව මේ කියන්නේ. තේරුණාද? ඉතින් මේක වැඩ කරන්නේ නැහැ. නැතුව මම ওই වෘත්තිය ගැන දන්නේ නැහැ. ඒ මහත්ෘත් එක්ක කරපු සාකච්ඡාවක දැනගත්ත ගොඩක් දේවල් තියෙනවා. භෞතික විද්‍යාවට අනුව. හොඳද? මම කතා කරන්නේ හැබැයි භෞතික විද්‍යාව නෙවෙයි. ඕගලන්ට මේක සනාථ කරන්න ගත්ත නිගමන ටිකක් මේ. තේරුණාද? එහෙනම් අපිට තේරෙනවා මෙන්න මේ පෙකිනි වැල කැපුවාට පස්සේ එයා අඬන්න උත්සාහයක යෙදෙනවා. උත්සාහයක යෙදුනහම අන්න එයාට අඬන්න සලසනවා. ඒ ඇඬීමත් එක්ක තමයි ආස්වාද ප්‍රාස්වාසය මෙයාට සිදු වෙන්න පටන් ගන්නවා. තේරුණා? අන්නේ ආස්වාද ප්‍රාස්වාසය සිදු නුනොත් මොකද වෙන්නේ? මරුණා කියනවා. අන්නේ ආස්වාද ප්‍රාස්වාසය සිදු වුනහම අන්න කාය විඥානය හටගත්තා. ඔන්න ඔකට කියන ඉපදුණු වෙලාව කියලා. තේරුණා? දැන් එතකොට බලන්න විඥානීය පෙර ඉඳලා ආවද හේතු ප්‍රත්‍යයෙන් හටගත්තද? හේතු ප්‍රත්‍යයෙන් හටගත්තා. කාය ප්‍රසාදයක් වාතයක් නිසා කාය විඥානය හටගත්තා. මේ නිසා ස්පර්ශ ආයතනයක් හටගත්තා. ස්පර්ශ ආයතන නිසා වේදනාව හටගත්තා. ඔච්චරයි තියෙන්නේ. සංඥා නැහැ, සංකාර නැහැ. ඒ නිසා තණ්හා මාන දිට්ඨිය දෙන්නේ නැහැ මෙතන. මේ දරුවා තුල තණ්හාවක් නැහැ, මගේ කියලා අල්ල ගැනීමක් නැහැ, මම පෙර ඉඳලා ආවා කියන දැක්මක් නැහැ. දෘෂ්ටිය නැහැ. තණ්හා මාන දිට්ඨිය යෙදෙන්නේ නැහැ. ස්කන්ධ පහ සම්පූර්ණ වෙන්න ඕන තණ්හා මාන දිට්ඨිය යෙදෙන්න. එහෙනම් අපිට තේරෙනවා මෙන්න මේ වේදනාව ස්පර්ශ ප්‍රත්‍යයෙන් හට ගන්නවා මිසක පෙර ඉඳලා එනවා නෙවෙයි.
නේද? චක්කු විඥානය ඇති වුණාට පස්සේ ස්පර්ශ ආයතනය හට ගන්නවා. ස්පර්ශය හටගත්තට ස්පර්ශය ප්‍රත්‍ය කරගෙන වේදනාව. නේද? අන්න කුඩා දරුවා ඉන්න තැන. හැබැයි තණ්හා උපාදාන භව ජාජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව නැහැ තාම මෙයාට. පටිසම්පාදයට අනුව බලනකොට. ඒ ටික සිදු වෙන්නේ නැහැ. හොඳද? දැන් එහෙනම් අපිට තේරෙනවා මේ රූපේ පෙර ඉඳලාව නොවේ කන බොන දෙයින් හටගත් එකක්. නේද? එහෙනම් මේ ලෝකෙට ඉපදුනාට පස්සේ ආස්වාද ප්‍රාස්වාදයේ සිදුවීමත් මෙන්න මේ කාය ප්‍රසාදය ඇතිවීමත් කාය විඥානය ඇතිවීමත් එකටම සිදු වෙන්නේ. මේක තුනක් නෙමෙයි අපි තුන් ආකාරයෙන් පෙන්වුවාට. එකට බැඳිලා තියෙන ධර්මතා තුනක්. එකටම ඉපදිලා එකටම නැති වෙලා යන ධර්මයක්. එහෙනම් අපිට තේරෙනවා මෙන්න මේ ප්‍රසාද රූපය කාය ප්‍රසාද රූපේ පෙර ඉඳලා එනවත් නෙවෙයි. එහෙනම් මව් කුසේ තිබුණා කියලා අපිට කියන්න බෑ. මේ ඔක්කොම හේතු ප්‍රත්‍යයයි. බුදුහාමුදුරු පෙන්වන්නේ හේතුඵල ධම. අපි යම් ධමයක් අහනොත් සක්කාය දෘෂ්ටිය දුරු වෙන්න ඕන. ඒකයි වෙන්න ඕනේ. ආත්ම දෘෂ්ටිය කැඩෙන්න ඕන. අන්නේ ආත්ම දෘෂ්ටිය කැඩෙන විදියට ධම කියවෙන්නේ නැත්නම් ඔයගලන්ට කවදාකවත් ආත්ම දෘෂ්ටිය කඩන ධමයක් හම් වෙන්නේ නැහැ. අහනකොට මේකට සිදු වෙන්න ඕන. දර්ශනේන පහතබ්බා. දර්ශනේ නැතිකල යුතු ආස්ව දර්ශනේ නැතිකල යුතුයි. එහෙනම් අපිට තේරෙනවා මෙන්න මේ කුඩා දරුවෙක් තුල ඇත්ත වශයෙන්ම පෙර ඉඳලා මේ ස්කන්ධය පහළ වෙනවා නෙවෙයි. ඒ දරුවගේ මනස ප්‍රබාසරං චිත්තං හඳුනා ගැනීම නෑ. ඒ වගේම හඳුනා ගැනීම සිදු වෙන්නේත් නෑ. සංඛාර පහළ වෙන්නේ නෑ චූටි දරුවෙක් ඉපදිච්ච දරුවෙකුට. දැන් චක්කු විඥානේ තියෙනවද එතන? ඒත් නෑ. සෝත විඥානේ මෞකසේ ඕවා නෑ. ඉපදිච්ච දරුවා ගොන්න ටික දවසක් යනකොට මෙන්න මේ ඇහැ උපදිනවා. නේද? මේ ඇහැ නෙවෙයි. ඇහැ කියන එක හේතු ප්‍රත්‍යයයි. තිංගං සංගති පස්සෝ. කාරණා තුනක් නිසායි ඇහැ උපදින්නේ. ඒක තමයි මේ චක්කු ප්‍රසාදයත් මෙන්න මේ වර්ණ රූපයත් නේද? මෙන්න මේ අපි මෙතනින් ගන්න ආලෝකය කියලා දරුවා වර්ණ රූපය හඳුනන්නේ නැති නිසා හොඳද? ආලෝකය කියලා තමයි ගන්න. ආලෝකයේ තමයි මේකට පටිච්ච වෙන්නේ නේද? ප්‍රසාද රූපයට. ඒ නිසා මෙන්න චක්කු විඥානය හටගත්තා. ඒ නිසා චක්කු ස්පර්ශය හට ගන්නවා. ඒ නිසා චක්කු සම්පස්සජා වේදනා හටගත්තා. මේ විදිහට මේ ආයතන පහේම හේතුඵල ක්‍රියාවලිය දැක ගන්න ඕගලන් දක්ෂ වෙන්න පෙර ඉඳලා එනවා නෙවෙයි. මේ දැන් හේතු ප්‍රත්‍යයෙන් හට ගන්න ධර්මයක්. පෙර ඉඳලා එනවා කියලා මේ ස්කන්ධ පංචකයේ යම් කාගේ හරි දෘෂ්ටියක් තියෙනවා නම් මේ දෘෂ්ටිය කඩා ගන්න ඕන. මේක කඩාගත්තොත් විතරයි ඔයගලන්ට මෙන්න මේ මාර්ගය උපදවා ගන්නට දක්ෂතාවය වැඩෙන්නේ. දැන් මේ වර්තමානයේ බලන්න ඔයගලන් කය දිහා නේද? ඔයගලන් කෑවොත් නෙවෙයි ජීවත් වෙන්නේ. කෑවොත් නේද? ආහාර ගත්තොත් තමයි පණ තියෙන්නේ. ආහාර ගත්තොත් තමයි මෙන්න මේව පවතින්නේ. මේ චක්කු රූපේ, සෝත රූපේ නේද? ඔයගලන් ඇස කන නාසය කියලා අද පණ වගේ තියෙන ධර්මතාන් ටික පවතින්නේ. ඕගල් ආහාර ප්‍රත්‍යයෙන්. ආහාර නොගත්තොත් ඔක්කොම ඉවරයි. ඕක තමයි වෙන්නේ. එහෙනම් අපිට තේරෙනවා මෙන්න මේ ආහාර ප්‍රත්‍යයෙන් තමයි මේ රූපේ පවතින්නේ. උදේටත් කන්න ඕන, දවල්ටත් කන්න දෙන්න ඕනේ ඔයගොල්ලන්. රැයටත් කන්න දෙන්න ඕන. නොකෑවොත් මොකද වෙන්නේ? ඔක්කොම ඉවරයි. නොකෑවොත් ඔක්කොම ඉවරයි. තේරුණා? එහෙනම් ඔයගොල්ලන් දක්ෂ වෙන්න ඕන මෙන්න මේ ධර්මතාවයේ දැක ගන්නට මේ වර්තමානයේ දැන් ඔයගොල්ලන්ගේ රූපේ පවතින්නේ ආහාරය නිසා. ආහාරය නැති වුණොත් නැති වෙලා යනවා. ඒක කබලින්කාකාර ආහාරයක් මෙතන පෙන්눔 කරනවා. ඉතින් ඔයගලන්ට තේරෙන තැනකින් තමයි මම මේ කතා කරන්නේ. විස්තර ඉතින් තව ආහාර වර්ග 4කුත් තියෙනවා. දැන් එතකොට මේක දැන් මේ ආහාර නිසා නම් ඔයගලගේ රූපේ දැන් හටගන්නේ, පවතින්නේ.
කර්මඵලවාදයකින් දෝක හටගන්නේ. මෞකුසට එන්නේ කර්මයන් නිසාද? කර්මයකින්ද මේ රූපය හදන්නේ. එහෙම පනවන්න බෑ. නේද? අපි කියමු මම ගිය පාරත් මතක් කළා කකුලක් නැහැ කියමුකෝ. ඒ කුසේ ඒ ඥානානුව ඒ දේ හැදෙන්නේ කකුලක් හීනි වෙලා. ඒක කර්මඵලයක්ද? කර්මඵලයක් නෙවෙයි ඒක. ඕගොල්ලන්ගේ ඇහැ පේන්නේ නැහැ. ඇහැ පේන්නේ නැති එකට අපි කාචියක් දානවා. හොඳද? ඇහැ පෙනීම නැති උනේ කර්මඵලයක් නිසාද? කාචි දැම්මාම දැන් ආපහු හොඳට පේන්න ගන්නේ කර්මඵලයක් නිසාද? කාචි නිසාද? හේතුඵල ධර්මයන් ලෝකේ තියෙන්නේ. හොඳද? මෙන්න මේ බුදුදහම වැහිලා තියෙන්නේ කර්මඵලවාදයෙන් කියන එක අමතක කරන්න එපා. තේරුණාද? බුදුහාමුදුරුවෝ මෙන්න මේ ප්‍රථම බෝධි යුගයේ කාටද පින්දහම් කරන්න කියලා භික්ෂුන්ට කියලා තියෙන්නේ? කාටවත් කියලා නැහැ. මේ හේතුඵල ධර්ම දේශනා කළා කියනවා අප්‍රමත්ව මේකේ කටයුතු කරන්න කියලා. දැන් එන ඕගලන්ට තේරෙනවා මේ ධර්මතාවය. තේරුණාට පස්සේ අපි බලමු. දැන් ඕගලන්ගේ ඇහැට රූපයක් පේනවා. හොඳද? කුඩා දරුවා ගැන මම ටිකක් කිව්වා. ඕගලන් ගවේෂණය කරන්න පසුබිමක් විතරයි මම මේ දෙන්නේ. ඕගලන් තනියම කල්පනා කරන්න ඕන. මේ දේ. එහෙනම් කුඩා දරුවා ඉපදිලා පෙකිනිවැල කැපුවට පස්සේ මේ කාය ප්‍රසාදයේ පෙර තිබුණා නොවේ. නේද? ඒක නිසා වාතයේ පෙර තිබුණා නොවේ. නේද? එහෙනම් මෙන්න මේ කාය විඥානයේ පෙර ඉඳලා ආව නොවේ. කොහක අනාගතයට යනවද? වර්තමානයේ පවතිනවද? ඒත් නැහැ. අතීත අනාගත වර්තමාන තුනේ මිදෙන විදියට මිදුණු කෙනෙක් හැටියට නුවණ වඩන්න ඒ මාර්ගේ. මාර්ගේ ප්‍රවිෂ්ඨ වෙනවා ඔයගලන්ට. මාර්ගේ මතු කරගන්න ලේසි වෙනවා. තේරුණාද? මේ නුවණ ඇති වුණොත් තුන් කාලයට අමුණ ගත්තොත් මේ රූපය, වේදනාව, සංඥාව, සංකාරය, විඥානය කවදාකවත් ඔයගලන්ට නිවන් දකින්න බෑ. මම මේ පෙන්වන්නේ මේ ස්කන්ධ පහ තුන් කාලයට අයිති නැති බවයි. ඒ කියන්නේ දිට්ඨියට අයිති නෑ. ඊට පස්සේ තියෙනවා මාන්නය තණ්හාවයි දුරු කරන මඟ. පළමුවෙන් මේ දෘෂ්ටිය දුරු කරන්න. ප්‍රපංච ධර්ම වලින් දරුණු ප්‍රපංචය. දිට්ඨිය. මේක කඩන්න නැතුව මුකුත් සක්කාය දෘෂ්ටිය කඩන්න බෑ. එසන්තින් සෝවාන් මාර්ගයනේ නේද? කඩන්න බෑ. ඒක නිසා මේක හොඳට තේරුම් ගන්නට, තේරුම් අරගෙන මේකේ නිසක වෙන්න. එහෙනම් අපිට තේරෙනවා දැන් දහමක් අපි කතා කරලා තියෙනවා විවිධාකාරයෙන් මේ ඇහැ හේතු තුනක් නිසා හට ගන්නවා කියලා. දැන් මේ ආස්වාද ප්‍රසආසය තනියම උපදින එක නෙමෙයි කුඩා දරුවා තුල. කවුද එතන හුස්ම ගන්න කෙනා? කෙනෙක් නැහැ. නේද? කයද හුස්ම ගන්නෙ? එහෙම පනවන්න බෑ. නේද? හේතුඵල ක්‍රියාවලියක් සිදු වෙනවා තිංගං සංගති. බාහිර හුළඟක්ද ගන්නෙ? ඒත් නෑ. අධ්‍යාත්මික තියෙන හුළඟක් යා බලෙන් පිට කරනවාද? ඒත් නෑ. නේද? එහෙනම් අධ්‍යාත්මිකයි බාහිරයි කියන අන්ත දෙකනොත් මිදිලා. හුළඟ කියලා දෙයක් දැන් මේ හේතු තුනක් නිසා හුළඟ කියලා දෙයක් හටගන්නේ නැද්ද? හට ගන්නවා. හටගන්නේ එතනම තියනවාද? ඒත් නෑ. එහෙනම් ඇත නැත කියන දෘෂ්ටි දෙකට වැටෙනවාද? ඒත් නෑ. මෙන්න මේ තුන් කාලේ නිසක වෙනකොට ඕගොල්ලන් ආධ්‍යාත්මිකයි බාහිරයි ඇත්ත නැත කියන දෘෂ්ටියක් තියෙන දෘෂ්ටියෙන් ගැලවෙනවා. අන්නතනයි මාර්ගය තියෙන්නේ. තේරුණාද? මාර්ගය ආйти නෑ ওই දෘෂ්ටි වලට. හොඳට සියුම්ම මේක හිතලා මාර්ගය උපදවා ගන්න. මාර්ගය තෝරගත්තොත් ඇත්තටම ඕගොල්ලන් ශක්තිමත්. ඒ මාර්ගයේ උපදින විදිහටයි මේ ටික කියන්නේ. මම මේ කියන ටික ත්‍රිපිටකේ නෑ මේ විස්තරේ. මේක තමයි විදර්ශනා ධූරය. මේම රූපයක් තියෙනවා, වේදනාවක් තියෙනවා, සංඥාවක් තියෙනවා, සංකාරයක් තියෙනවා, විඥානයක් තියෙනවා. රූපේ ප්‍රභේද මේවා. සංඥා මේ වේදනාවේ ප්‍රභේද මේවා. විඥානේ සංඥාවේ සංකාරයේ විඥානයේ ප්‍රභේද මේවා කියලා පෙන්වනවා. පොත් ත්‍රිපිටකේ සඳහන් වෙනවා. මේක මොකද්ද මේ? ඒක තමයි දන්ත ධූර විෂය කියන්නේ. ඕක දැනගත්තයි කියලා ඒකයි මාර්ගඵලෙන්නේ නැත්තේ. මේ ත්‍රිපිටකයේ තියෙන ධර්මය හීනත් මතු පිටින් අර්ථය නොපෙනේ. මේ සූත්‍රවල තියෙන. මෙන්න මේ කාරණාව අපි මතු කරගන්න දක්ෂ වෙන්න ඕන. දැන් මං මාතෘකා කළ ගාථා මොකද? නහිදන් අත්ත කතම් බිම්බන් නහිදන් පරකටන් අගන්. මං කිව්වේ නෑ මේක කවුරුවක්වත් අම්මා හදනවා කියලාවත් කිව්වේ නෑ. හොඳද?
මං කිව්වේ නෑ දෙවි කෙනෙක්ම වනවා කියලා. මං කිව්වේ නෑ විඥානය බැසගෙන හදනවා කියලා. තමා විශ්ින් හදනවා කියලාත් කිව්වේ නෑ. හොඳද? හැබැයි ඉබේ හට ගන්නවා කියලා මං කිව්වෙත් නෑ. මම මේ කරපු චුට්ට. ඒක නිසා මේ වර්තමානයේකට අපි යමු. හේතුම් පටිච්චසමුප්පාදං හේතුබංගා නිරුද්ධති. මේකයි නිවන් මඟ. අර ටික දෘෂ්ටි ටික. නයිදන් අත්ත කතම් බිම්බං කියන එක දෘෂ්ටි ටික. මේ ටික ගැලවෙන විදිහට දේශනාව අහනකොට අපිට මේ දෘෂ්ටිය ගැලවෙන්න ඕනේ. ඒ දිට්ඨිය ගැලවුණොත් විතරයි අපිට පුළුවන් මාර්ගය උපදව ගන්න. නැත්තම් මාර්ගය කියන එක නම් හීනයක්. අපි සතර හටිපට්ඨානේ වඩාවි. රූපය ඇත්ත බලාවි. ආත්ම දෘෂ්ටියෙන්. ඊයේ තිබුණු රූපය දැනුත් තියෙන හෙටත් තියෙන රූපය ඇත්ත බලාවි. නෑ. මේ දැන් හම්බෙන රූපය ඇත්ත බලන්න ඕන. ලෝකෙට අයිති නැති රූපේ. මේකමයි අපේ නුවණ පිහිටන්න ඕන. එහෙනම් අපි දන්නවා දැන් ඇසට අපි ගමු වර්ණ රූප මේ ප්‍රසාද රූපයට වර්ණ රූපය හම්බ වෙනවා. ඒ නිසා විඥානය හටගත්තා. චක්කු විඥානය හටගත්තා. ඒ චක්කු විඥානය නිසා මෙන්න මේ ස්පර්ශ ආයතනය හටගත්තා. චක්කු සම්පස්සජා නේද? ඊට පස්සේ චක්කු සම්පස්සජා වේදනා හට ගන්නවා. සංඥා සංඛාර විඥාන නේද? ඒ විඥාන සා තණ්හා මාන දිට්ඨි ඇති වෙනවා. ඕක තමයි පංච උපාස්කන්ධේ හට ගැනීම. අපිට තණ්හා මාන දිට්ඨි දුරු කරන්නට නම් අපි බලන්න ඕන දැන් ඇහැට රූපයක් ගැටුණා නම් වර්ණ රූපයක් හම්බුණා නම් චක්කු විඥානේ පහළුණා නම් පෙර ඉඳලාවද මේ ප්‍රසාදය? දැන් මේ ඇහැට පෙනෙන වර්ණ රූපේ පෙර ඉඳලාවද? ඒත් නෑ. එතකොට චක්කු විඥානේ පෙර ඉඳලාවද? ස්පර්ශයවද? නෑ. එතකොට සැප වේදනාව ආවද? දුක් වේදනාව ආවද? අදුක්කම සුඛ වේදනාව ආවද පෙර ඉඳලා? නෑ. ස්පර්ශපත්තියෙන් තමයි හටගත්තේ. දැන් එතකොට සංඥාව පෙර ඉඳලා ආවද? ඒත් නෑ. චේතනා අපි මේ ලෝකේ ගැන දැනගන්නා විවිධ සිතුවිලි තියෙනවා. මේක පිඟාන, මේක කෝප්පේ, මේක වහල, මේක මූද, මේක මහපොළොව කියන සංකාර ධර්ම. මේවා පෙර ඉඳලා එනවද? ඒත් නෑ. දැන ගැනීමක් ඇති වෙනවා. කර්ම විඥාන. මේක පෙර ඉඳලා එනවද? ඒත් නෑ. මේ එකක්වත් පෙර ඉඳලා ආවේ නෑ පින්වතුනි. මේ දැන් හේතු නිසා හටගන්න බව දකින්න ඕනේ ඔයගොල්ලන්. අපි ඉන්නේ කොතනද? මේ රූපේ පෙර ඉඳලා ඉන්නේ. තේරුණාද? පෙර පින මේක. අරය අර ලස්සනයි පෙර පිනට හටගත්ත දෙයක්. කර්මඵලවාදයේ බිඳින්න ඕන පින්වතුනි. මේ ආර්ය මාර්ග දර්ශනයට කර්මඵලවාදයේ අයිති නැති බව මහා චත්තාරික සූත්‍රයේ සාක්ෂි දරනවා. තේරුණාද? කියවන්නේ ඒක. එතකොට මන් මේ දෙන පණිවිඩය වලට හම්බෙස් සත්පුරුෂ සූත්‍රයේ කියවන්න. මම මේ කියන දේ ඔයගලන්ට හම්බ වෙවි. ඒක නිසා පින්වතුනි මෙන්න මේ වර්ණ රූප, සද්ද රූප, ගන්ධ රූප, රස රූප, පොට්ටබ්බ රූප, ධම්ම රූප පෙර ඉඳලා එනව නෙවෙයි. චක්කු රූප, සෝත රූප, ගාන රූප, જીවහා රූප, කාය රූප, මනෝ රූප පෙර ඉඳලා එනව නෙවෙයි. චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන දැන් ඔක්කොම දන්නවනේ. මේව එකක්වත් පෙර ඉඳලා එනව නෙවෙයි. මේ ස්කන්ධ පංචකය පෙර ඉඳලා එන ධර්මයන් නොවන බව ප්‍රත්‍යක්ෂ කරගන්න. මේ දැන් හේතු නිසා හට ගන්නවා. ඇහැට රූපයක් ගැටීම නිසා චක්කු විඥානය හටගත්තා. හටගත්ත දේ එතනම නිරෝධයි. කොහෙටවත් උප්පත්තියට ගියෙත් නැහැ විඥානය. කොහයක්වත් තිබිලා ආවෙත් නැහැ. එහෙනම් මේ ස්කන්ධ පහ පෙර ඉඳලා එනවත් නොවේ, වර්තමානයේ පවතිනවත් නොවේ. දැන් හටගෙන යමක් නිරුද්ධ වෙනවා නම් අපිට කියන්න පුළුවන් දෙයක මරණයෙන් පස්සේ යනවා කියලා. කියන්න බැරි නුවණ මතුවෙනවා. දැන් ඕගලන්ට නිවන පේන්නේ නැද්ද? දැන් නිවන පේන්න ඕන. නිවන පේනවා කියන්නේ ඇයි? මට ජාතිය නැහැ. නැවත ඉපදීමක් නැහැ. අන්නේ ඉපදීම නැති කරන්න නම් මෙවැනි නුවණක් තියෙන්න ඕනි කියලා ඕගලන්ට නුවණ පවතිනවා. ඉපදීම නැති කරන්න නම්. එහෙනම් පෙර ඉඳලා ආවා කිව්වොත් මෙහෙම මැරිච්ච කෙනෙක් ඉන්නවා. දැන් ඕගලන් අම්මා තාත්තට දන් දෙන්නේ කුමක් හේතු කරගෙනද? ඒ රූපය ගියා. උප්පත්තියට ගියා. ඒ වේදනාව, සංඥාව, සංකාර, විඥානය නැවත උප්පත්තියකට ගියා. සතර හටිපට්ඨාන කියලා ගත්තත් කමන්නේ නේද? මෙන්න මේව නැවත උප්පත්තියකට ගියා. මේ දෘෂ්ටියත් එක්ක නේද?
ධම්ම රූපයත් එක්ක ඕගොල්ලන් දම් පිළිවෙත් දෙනවා මලගිය ඥාතීන්ට. දෙවිගොල්ලෝ ඉන්නවා කියලා අරගෙන දෙවියන්ට පින් දෙනවා. තේරුණාද? දැන් ඕගලන්ගේ ස්කන්ධ පංචකේ දැන් හටගෙන නිරුද්ධ වෙනවා නම් මේ වර්ණ රූප, ශබ්ද රූප, ගන්ධ රූප, රස රූපය. මාන්නි මේ ඇහැ ලෝකේ, කන ලෝකේ, දිව ලෝකේ කියපු මේ ලෝකේ පවතිනවද? මේ ලෝකේ ඕගලන්ට මේ පේන ලෝකේ පෙර ඉඳලා ආපු එකක්ද? නෑ. මේ දැන් හේතු ප්‍රත්‍යයෙන් හටගන්න ලෝකයක් හම්බ වෙනවා. ඕගලන් මේ දර්ශනයට ආවොත් මේ ලෝකේ තියෙනවා නොවේ. තියෙන ලෝකයක් ඕගලන්ට පේනවා නොවේ. මේ ලෝකේ හේතු ප්‍රත්‍යයෙන් හටගන්නේ පෙර ඉඳලා එනවා නෙවෙයි. හැබැයි ඕගලන්ට තණ්හාමාන දිට්ඨිය ඇති වුණොත් පෙර ඉඳලා ආපු කෙනෙකුත් ඉන්නවා, දැනුත් ඉන්නවා, මරණයෙන් පස්සේ උපැතිට යන කෙනෙකුත් ඉන්නවා. භව චක්‍රයේ දෙන්නේ තණ්හාමාන දිට්ඨි තුන නිසායි. තේරුණාද? මෙන්න මේ තණ්හාමාන දිට්ඨිය වලින් එසලම දිට්ඨිය කඩන්න. කොහොමද පෙර ඉඳලා මං ආපු නැති බව මේ ස්කන්ධ පහට අනුව බලන්න. බල්ලෙක් දිහා බැලුවත්, කුරුල්ලෙක්, සතර අපා සත්‍යයක් ගත්තත් මේ ස්කන්ධ පහ පෙර ඉඳලා ඒ අය ළඟට එනව නොවේ. ඒ අය ළඟත් බල්ලා ළඟත් ඇහැට රූපයක් ගැටීම නිසා චක්කු විඥානය හට ගන්න මේ පර්යාය සියලු සත්‍යයන්ට පොදුයි. හැබැයි බල්ලොන්ට, කුරුල්ලන්ට, සතර අපා සත්තුන්ට මේක තේරුම් ගන්නට බෑ. මිනිස්සුන්ට උනත් මේක ඇසුවේ නැත්තම් ඒක එහෙම තේරුම් ගන්නට පුළුවන් එකක් නෙවෙයි. මේ ස්කන්ධ පහ පෙර ඉඳලා එනව නොවේ පින්වතුනි. තේරුණාද? මේ බල්ලෙක් ගත්තත් ඒ බල්ල තුල ඇති වෙන ඒ ස්කන්ධ පහ රූපේ, වේදනාව, සංඥාව, සංකාර, විඥානය පෙර ඉඳලා එනව නොවේ. වර්තමානයේ පවතිනව නොවේ. මරණයෙන් පස්සේ උප්පත්තියකට යනවා නොවේ. ඕගලන් මේ දෘෂ්ටිය කැඩුවොත් ඇත්තටම ඕගලන්ට පුළුවන් මේ සංසාර චක්‍රේ මිදෙන මඟ උපදවා ගන්නට. මොකද අපි හැමතිස්සෙම මම නැවත මතක් කරනවා රූපයට තණ්හා කරනවා, වේදනාවට, සංඥාවට, සංකාරයට, විඤ්ඤාණයට. මේ රූපේ මගේ කියලා අරගෙන මගේ ආත්මය කියලා ගන්න වේදනාව, සංඥාව, සංකාර, විඤ්ඤාණය මගේ ආත්මයයි කියලා සතරාකාරයෙන් අරන් තියෙනවා. විෂයාකාර සක්කාය දෘෂ්ටිය. ඒ වගේම මේ රූපේ පෙරත් තිබුණ දැනුත් තියෙනවා, මරණයෙන් පස්සේ යනවා කියන දෘෂ්ටියක් තියෙනවා. වේදනාව ගැනත් එහෙමයි, සංඥාව, සංකාර, විඥාන ගැනත් එහෙමයි. ඕගලන් දැනගෙන හිටියත් නොදැන හිටියත් මේ ස්කන්ධ පහ පෙර ඉඳලා එන්නෙත් නෑ, වර්තමානයේ පවතින්නෙත් නෑ, මරණයෙන් පස්සේ උප්පත්තියට යන්නෙත් නෑ. ඕගලන්ට උපදිනවා කියලා දෘෂ්ටියක් තියෙනවා නම් ඒක තමයි දෘෂ්ටිය. තණ්හා මාන දිට්ඨිය කියන්නේ ඕක තමයි. ඒ නිසා කෙනෙක් මැරුණොත් එයා මැරලා උපදිනවත් නොවේ. වෙන කෙනෙක් යනවත් නොවේ. වෙන කෙනෙකුත් නෙමෙයි, එයත් නොවේ. ඇයි අර ස්කන්ධ පහ යන්නේ නැහැ කොහෙටවත්. ඕගලන් මේ තණ්හා මාන දිට්ඨි තුනෙන් අල්ලගෙන ඉන්නේ මේ ස්කන්ධ පහ. මගේ කියලා, මගේ ආත්මය කියලා. මේකටයි තණ්හා කරන්නේ. මේකයි ඊයේ තිබුණ දැනුත් තියෙනවා, අදත් තියෙනවා කියලා මේ රූපය අල්ලගෙන, වේදනාව, සංඥාව, සංකාරය අල්ලගෙන ඉන්නවා. මේ දෘෂ්ටිය කරන් ඔය දෘෂ්ටියෙන් යුතු කෙනෙකුට පිළිසිඳ ගැනීමක් සිදු වුණොත් එයා හිතනවා කුසේ විඥානයක් බැසගෙන කියලා. අපේ දෘෂ්ටියට අනුව අපි ලෝකේ දකිනවා මිසක එතන පවතින සත්‍ය අපි දැකලා නැහැ. ඒක නිසා පින්වතුනි මෙන්න මේ බව හොඳින් තේරුම් අරගෙන ඕගලන්ගේ තණ්හා මාන දිට්ඨි දුරු කරගෙන දුරු වෙන විදියට පළවෙනි මේ දෘෂ්ටිය දුරු වෙන විදියට නුවණ මෙහෙය කරන්ට ඕගලන් දක්ෂ වෙන්න ඕන. එහෙම නැතු වුණොත් ඕගලන් ත්‍රිපිටකය දැනගෙන හිටියත් සසරෙන් නම් මිදෙන්නේ නැහැ කවදාවත්. ඒක සිදු වෙන්නේ නැහැ. මේ සසරෙන් මිදෙනවා කියන කාරණාව ධාතු වශයෙන් බැලුවත්, අසුභ වශයෙන් බැලුවත් ඕගලන් අර තණ්හා මාන දිට්ඨි තියාගෙන නම් බලන්නේ. විශේෂයෙන් මේ දිට්ඨිය තියාගෙන නම් බලන්නේ. ඕගලන්ට කවදාවත් නිවන් දකින්න බෑ. අසුභයි අසාරයි කියලා බලනකම් හොඳයි. ඒකෙන් මිදිච්ච හැටිය මම ඉන්නවා ලෝකෙට වැටිලා. ඕක තමයි වෙලා තියෙන්නේ. මේ නුවණ ආවොත් ඕගලන් ගෙදර ගියත් මේ අතීතයේ හිටියා කියන දෘෂ්ටිය නැති වෙලා යනවා. ඒකට ආපහු නැගිටින්න නම් බෑ. තේරුණාද? ඒ නිසා දක්ෂ වෙන්න මේක තේරුම් ගන්න අපි පෙර ඉඳලා ආවා නෙවෙයි. හේතුඵල ධමයක් විතරයි පින්වතුනි මේ ලෝකේ තියෙන්නේ.
ආහාර ප්‍රත්‍යයනුයි මේ රූපය හටගන්නේ. වේදනාව හටගන්නේ ස්පර්ශ ප්‍රත්‍යයෙන්. සංඥාව හටගන්නේ ස්පර්ශ ප්‍රත්‍යයෙන්. සංඛාරය හටගන්නේ ස්පර්ශ ප්‍රත්‍යයෙන්. විඥානය හටගන්නේ නාම රූප ප්‍රත්‍යයෙන්. එහෙම වෙනවා මිසක පෙර ඉඳලා නම් එනවා නෙවෙයි. මේ ස්කන්ධ පංචකයේ තියෙන වර්තමානයක් පමණයි පින්වතුනි. ඒක නිසා ඕගලන් මෙන්න මේ තණ්හා මාන දිට්ඨි නිසා මේ ස්කන්ධ පහක් ඕගලන් අල්ලගෙන ඉන්නවා. මේක තමයි දුක්ඛාරිය සත්‍ය. ඔක තමයි දුක ඕගලන් ළඟ තියෙන. මේ රූපය මගේ කියලා අල්ලන් ඉන්න එක. වේදනාව සංඥාව සංකාරය මගේ කියලා අල්ලන් ඉන්නක තමයි ඕගලන් තියෙන දෘෂ්ටිය. ඊළඟට පින්වතුනි මෙන්න මේ දෘෂ්ටිය දුරු කරගන්න ওই විදිහට තුන් කාලේ නිසක වෙන්න. මෙන්න මේ දෘෂ්ටියත් එක්කයි ඕගලන්ට තණ්හා මාන දිට්ඨිය දෙන්නේ. මෙන්න දුක්ඛ සමුදය. තණ්හාවක් එදිලා රූපයට වේදනාවට සංඥාවට සංඛාරයට විඥාණයට තණ්හාව එදිලා මගේ කියලා මේක තමයි මෙන්න මේ දුක්ඛ සමුදය. මෙන්න මේ විදිහට තුන් කාලේ ඇත්ත බලනකොට සමුදය ප්‍රහාණය වෙනවා. මාර්ගය වැඩෙනවා. තේරුණාද? සම්මා දිට්ඨිය නුවණ ඔයගලන්ට ලැබෙනවා. අන්නේ තුන් කාලේ නිසක වෙච්ච කෙනාට ඔයගලන්ට මේ මාර්ග ඥානය ඇතුණා කියන්නේ චතුරාර්ය සත්‍ය ඥානය පහළ වුණා. අන්න ඔයගලන්ට කරන්න යමක් තියෙනවා. ඒ දේ තමයි අන්න දැන් ආනාපානය වඩන්න. අන්න ධාතු මනසිකාරය වඩන්න. සති සම්පජන්ණය වඩන්න. ඉරියාපත භාවනා වඩන්න. නවතිත්තකේ වඩන්න. දැනුයි ඔයගලන් සුදුසු. ඇයි? පෙර ඉඳලා ආපු දෙයක් දිහා බලනවා නෙවෙයි. වර්තමානයේ හේතු නිසා හටගන්න ධර්මයක් දිහායි බලන්න. එහෙනම් මෙන්න මේ ටික හොඳට තේරුම් ගන්නට සතර හටිපට්ඨානය වඩනෝ නම් පෙර ඉඳලා කියන දෘෂ්ටි අයින් කරගන්න ඕනේ ඉස්සෙල්ලා. මේ දෘෂ්ටි අයින් කරන්නේ නැති කෙනෙකුට කවදාකවත් පංච උපාස්කන්ධය ඇත්ත බලන්න බෑ පින්වතුනි. දැන් ඇහැට රූපයක් ගැටෙනවා. මේ ටික ලෞකික මට්ටමක්. ඇහැට රූපයක් ගැටෙනවා. ගැටුනහම ස්පර්ශ ආයතනෙ හට ගන්නවා. ස්පර්ශ ආයතන නිසා වේදනා සංඥා සංකාර හට ගන්නවා. ඒ නිසා තණ්හා මාන දිට්ඨිය ඇති වෙනවා. නේද? දැන් බලන්න දැන් ඝන වශයෙන් බැලුවොත් ඒ තණ්හා මාන දිට්ඨි හේතු නැති වෙනකොට ඵලෙ නැති වෙන්නේ නැද්ද? හේතුත් එක්ක ඵලෙ නැති වෙලා යනවා. තේරුණාද? ඒ වුණාට පින්වතුනි තණ්හා මාන දිට්ඨිය කියන එකේ අපි දෘෂ්ටිය නිසා කවදාකවත් මේ ස්කන්ධයන්ගේ නිරෝධය අපිට හම්බ වෙන්නේ නැහැ. කවුරු හරි පංච උපාදාන ස්කන්ධේ නිරෝධයක් දකිනවා නම් කවදාකවත් ඒක වෙන්නේ නැහැ. මේ තණ්හා මාන දිට්ඨි කියන තුන නිසා. පංච උපාදාන ස්කන්ධයක් වෙන්නේ ස්කන්ධ පහට තණ්හා මාන දිට්ඨිය දීම නිසායි පංච උපාදාන ස්කන්ධ කියලා කියන්නේ. මෙන්න මේ දිට්ඨි ටික කඩාගෙන ස්කන්ධ පහේ ඇත්ත බලනවා නම් ඒකට කියනවා ස්කන්ධ පංචකයක් කියලා. මේ දිට්ඨි තුන නැත්නම් එතනට කියනවා පංචස්කන්ධ කියලා. තේරුණාද? ඒක පංචස්කන්ධය. එහෙනම් අපිට තේරෙනවා පංච උපාදාන ස්කන්ධය කියන්නේ මොන වගේ අවස්ථාවක්ද? පංචස්කන්ධය කියන්නේ මොන අවස්ථාවක්ද කියන එක අපිට පැහැදිලි වෙනවා. ඒ නිසා මම ඔයගලන්ට කියලා දීපු නිදසුන් තියෙනවා. කැලෙන්ඩරේ රෝසමල මුලක මුගෙක් පේනවා. විවිධ උපමා දීලා තියෙනවා. කැලෙන්ඩරේ රෝසමලක් පේනවා නම් අපිට කැලෙන්ඩරේ රෝසමල තියෙන නිසා තණ්හා මාන දිට්ඨි ඇති වෙනවා. ඒ නිසා මෙන්න මේ කැලෙන්ඩරේ රෝසමලක් නැති බව දැකීම තණ්හා මාන දිට්ඨි දුර වෙනවා. අන්න එතන සිදුවෙන මෙන්න මේ කැලෙන්ඩරේ රෝසමලක් නැති බව දැකලම දැන් නුවණින් බලනවා ඇහැට රූපයක් ගැටීම නිසා මේක හට ගන්නවා. අන්න තුන් කාලට අයිති නැති තැනකින් මේ ගැටේ එයා ලියා ගන්නවා අන්තෝ ජටා බහි ජටා 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 පජා. තේරුණාද? මේ තුන් කාලේ ඉස්ලාම් නිසක වෙන්න ගොඩාක් විස්තර කියනකොට ඔයගලන්ට කියපු ටිකත් මේ වෙලාව යන්න පුළුවන්. ඒක නිසා තුන් කාලෙන් මිදෙන්න බලන්න ඉස්සෙල්ලාම මේක තේරුම් ගන්න. මම පෙර ඉඳලාද මගේ ඇහැ පෙර ඉඳලාද කන නාසය දිව ශරීරය මේ ඇහැ මේ වස්තු ඇහැ වස්තු කන මේවා ආහාර ප්‍රත්‍යයෙන් හටගත්ත එකක්. මේවට ඇහෙන්නේ නැහැ.
මේවට පේන්නේ නැහැ. තේරුණාද? මේක ඇත්තටම භෞතික කිසිම විද්‍යාවකට ගලපන්න එපා. තේරුණාද? වෛද්‍ය වෘත්තියටවත් ගලපන්න එපා. මම එහෙම කිව්වේ ඇයි? කෙනෙකුට කාචයක් දැම්මම පේනවනේ. එහෙනම් මෙතන එහෙම එකක් නැද්ද කියලා ආවේ. ඒක නිසා එතකොට මෙතන ප්‍රසාදයේ තියෙනවා නම් ඇත කියන දෘෂ්ටියට යන්නේ නැද්ද? ඇත කියන භෞතික වස්තු භෞතික විද්‍යාවට කුමනෝ විශේෂයකට අනුව මේක ගැලපුවා බුදුහාමුදුරු සර්වඥ වෙන්නේ. පුබ්බේ අනුස්තේසු ධම්මේසු එන්නේ මම මේ කියපු ධම. ඒන් විශේෂයකට උපමා වශයෙන් ගන්නට. උපමා වශයෙන් ගන්නට. ඒකත් මේ ආර්ය දර්ශනට හානියක් නොවන උපමාවෙන්න ඕන. උපමා වශයෙන් ගන්නට. ඒක ප්‍රශ්නයක් නෑ. හොඳද? මෙන්න මේ බව හොඳට තේරුම් ගත්තොත් ඇත්තටම ඔයගලන්ට පුළුවන් මෙන්න මේ මාර්ගය උපදව ගන්න මාර්ගයට පැමිණෙන්න. ලෝකෙට ආйти නැති රූපය, වේදනාව, චේතනාව ආයතන ටික දැක ගන්න පුළුවන්. ලෝකෙට නැති ආයතන මං කියලා දීලා තියෙනවා හේතු තුනක් නිසායි ඇහැ උපදින්නේ. මේකට පේනවා නොවේ. මොකද මේක මව් කුසේ තියෙන දරුවටත් තියෙනවා මල කඳටත් තියෙනවා. හැබැයි මේ වස්තුවට පේන්නේ නැහැ. නේද? මොකද අර හේතුඵල ක්‍රියාවලිය සිදු වෙන්නේ නැති නිසා. ඒක නිසා මේ ටික හොඳට තේරුම් අරගෙන ඕගොල්ලන් ජාතිය ජරාව මරණය ශෝකය පරිදේවයක් නැති යම් ස්ථානයකට පැමිණෙන්න අවශ්‍යතාවයක් තියෙනවා නම් මේ ජීවිතේ නිවන් දකින්න උත්සාහයක් තියෙනවා නම් මේ දෘෂ්ටිය කඩා ගන්නට ඵලමේ අතීත අනාගත වර්තමාන ඇත්ත නැත්ත කියන දෘෂ්ටිය ආධ්‍යාත්මිකයි බාහිරයි කියන දෘෂ්ටිය. ඔයගලන් ආස්වාස ප්‍රාස්වාස කරන වාතය මේ ලෝකේ තියෙන එක නොවේ. තේරුණාද? හේතු ප්‍රත්‍යයයි. මේ ලෝකේ තියෙන එක නම් ඒ වාතය ඔයගලන් මරණයට වාතය නැති වෙනවද? නැති වෙන්නේ නැහැ. එහෙනම් ඔයගලන් ඒකින් නම් ජීවත් වෙන්නේ. ඔයගලන්ට මැරෙන්න බෑ. ඒ වාතය තියෙන නිසා. තේරුණාද? ඒ නිසා අපි ඒ සම්බන්ධව උදේ දාණයෙන් පස්සේ තව ටිකක් කතා කරමු. කොහොමද ආනාපානය වඩන්නේ කියන කාරණාව මම පැහැදිලි කරනවා. ඔන්න ඉස්සෙල්ලාම සතර හටිපට්ඨානය වඩන්ට අවශ්‍ය පසුබිම මම දුන්නා. මේ වගේ නුවණකින් යුතු තුන් කාලට ආйти නැත්නම් තමයි මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන්නේ තුන් කාලට ආйти නැත්නම්ක්. ඉස්ලාම් නුවණින් මේක දැනගන්න. පෙර ඉඳලා ආව නෙමෙයි ස්කන්ධ පංචකය. වර්තමානයේ පවතිනවා නොවේ. අනාගතයට යනවා නොවේ. මරණයෙන් පසු පැතියකට යනවා නොවේ මේ ස්කන්ධ පහ. වර්තමානයේ බල්ලෙක් ගත්තත් ඒ බල්ල ළඟ සිදුවීම ඔච්චරයි. මේ දැන් හටගෙන මේ දැන් නිරුද්ධ වෙලා යනවා. අන්න ඒක නිසා මේ ටික හොඳින් තෝරගෙන ඕගලන්ට දැන් මේ ලෝකෙට අයිති නැති සතර හටිපට්ඨානේ ඒකායන අයම් භික්ඛවේ මග්ගෝ කියපු තැන සත්‍යයේ පිරිසුදු වීම ඔන්න යම් මට්ටමක් පෙන්නවා නේද? මම ඒ ආනාපානයේ වඩන හැටි ඊළඟට මේ ආහාර අරගෙන ඉවර වෙලා මම පොඩ්ඩක් පැයක විතර දේශනාවක් කරන්නට බලාපොරොත්තු වෙනවා. හොඳද? ඒ සතර හටිපට්ඨානේ කොහොමද ලෝකෙට අයිති නැත්නම්කින් අපි මේක නුවණින් බලන්නේ කියන කාරණාව. ඒක බලනකොට සක්කාය දෘෂ්ටිය දුර වෙනවා. දැන් ඔයගලන්ට රූපකයක් තියෙනවා. වේදනාවක් තියෙනවා. සංඥාවක් තියෙනවා, සංකාරයක් තියෙනවා, විඥානයක් තියෙනවා. හැබැයි තුන් කාලෙට අයිති නැහැ. හේතු ප්‍රත්‍යයයි. මේ ටිකේ නිසක වෙන්නේ ඉස්සෙල්ලාම. දැන් ඕගොල්ලන් සතර හටිපට්ඨානේ වඩන්න ඕනේයි. මට නැවත උප්පත්තියක් නැහැ කියන දැක්මත් එක්කයි. මේ දැක්මෙන් යුතුව කළොත් විතරයි සතර හටිපට්ඨානේ වඩන්න පුළුවන්. මෙන්න මේ පංච උපස්කන්ධේ ඇත්ත බලන්න පුළුවන් ඉන්නේ යාටයි. නැවත උප්පත්තියක් තියනවා කියන දෘෂ්ටියත් පෙර ඉඳලා ආව කියන දෘෂ්ටියත් වර්තමානයේ පවතිනවා කියන දෘෂ්ටියත් එක්ක සතර හටිපට්ඨානේ වඩයිද මේ ස්කන්ධයන්ගේ ඇත්ත බලයිද එයාට කවදාකවත් ආසව දුරු වෙන්නේ නැහැ. ඥානතු හම්බික්කවේ පස්සතු ආසවණං කය හෝති කියන න්‍යාය එයාට හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා මේ ටිකේ හොඳට නිසක වෙන්න දැන් ඕගලන්ට කල්පනා කරන්න යමක් තියෙනවා. ඒ ටික නිසක වෙලා මේ සතර හටිපට්ඨානිය වඩන්ට අපි මෙතනින් පස්සේ අනුශාසනා කරනවා. එහෙනම් කවුරුත් සාත්නාදයක් පාත්තා. හොඳයි. සිල් දෙනාට තෙරුවන් සරණයි.